හෙලෝ ළමයි අද මං අරන් ආවේ දකින හීන ඇත්ත වෙන කතාවේ 4 වෙනි කොටස. කතාව පටන් ගන්නෙ අපේ පොලිස් කොල්ලා හාන්ගෙන්. දවසක් මෙයාට පේනවා අමුතුම හීනයක්. මෙයා දකින්නේ එදා බේරගන්න ගිය තැන හිටපු සෝයූන්වයි අම්මවයි. සෝයූන් හැමෝම ඉස්සරහා එයාගේ අතට පිහියකින් අරගන්න සිද්ධියක් තමයි දකින්නෙත්. එයා එතනදී ජේචාන්ව දැක්ක නිසා ඇහැරුණාට පස්සේ රෙස්ටරන්ට් එකකට ගිහින් ජේචාන්ව හම්බ වෙලා කතාව කියනවා. මෙතන මේ වෙලාවේ හොන්ජු, සෝයූන්, එයාගේ අම්මා මේ හැමෝම ඉන්නවා. ටික වෙලාවකින් ලෝය යූබම් ඇවිත් කේස් එක යට ගහන විදිහට කතා කරනවා. මෙතනදී තමයි සෝයූන් කේන්ති ගිහින් පිහි අතට ගන්නෙ. අන්න එතකොටම එතන හිටපු අපේ වීරයා ජේචාන් මැද්දට පැනලා වෙන්න ගිය දේ වෙනස් කරනවා. හාන්ටත් පුදුමයි මේක දකිද්දි. එයා හිතින් සතුටු වෙනවා වෙන්න තිබ්බ විනාශේ නවත්තපු එක ගැන. මෙතන සිද්ධිය ඉවරුණාට පස්සේ ජේචාන් ඇවිත් හාන්ගෙන් අහනවා ඔයා කොහොමද මේක කලින්ම දැනගත්තේ කියලා. එතකොට තමයි හානුත් කියන්නේ එයාට අනාගතේ වෙන දේවල් හීනෙන් පේනවා කියලා. ඔන්න ඔතනදී ජේචාන් කියනවා එයාටත් ඒ වගේම හීන පේනවා කියලා. ඒ විතරක් නෙවෙයි හොන්ජුව පෙන්නලා කියනවා මෙයත් අපි වගේම කෙනෙක් කියලා. දැන් නම් හාන්ටත් පිස්සු වගේ. මෙයාලා කතා වෙනවා ඇයි අපිටම විතරක් මේ අමුතු හීන පේන්නේ කියලා. ඒත් ඒකට උත්තරේ කවුරුවත් දන්නේ නැහැ. පහුවදා උදේ ජේචාන් බස් එකේ ඔෆිස් එකට යන්න පිටත් වෙනවා. මහන්සි වැඩිකමටත් එක්ක මෙයාට හොඳටම නිදිමතයි. නිින්ද යන්න එද්දිම හොන්ජූ ඇවිත් කොල්ලගාවින් වාඩි වෙලා ඔළුව එයාගේ උර හිසෙන් තියාගන්නවා. ටික වෙලාවක් ගිහින් බහින තැනත් ලං වෙලා ජේචාන් නැහැරිලා බලද්දි හොන්ජූව දැකලා පුදුම වෙනවා. බස් එකෙන් බැස්සට පස්සේ ජේචාන් අහනවා ඔයාට මගේ පස්සෙන් එනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද කියලා. ඔන්න එතකොට තමයි හොන්ජූ එයා දැකපු හීනේ කියන්නේ. ඒ මොකද්ද දන්නවද? හොන්ජූ දැකලා ජේචාන් පරක්කු වෙලා ඔෆිස් ගිහින් බොස්ගෙන් හොඳටම බැනුම් අහනවා. ඒ නිසයි කෙල්ල ඇවිත් තියෙන්නේ. ඒ අතරේ අනිත් පැත්තෙන් ලෝය යූබම් අර පියානෝ කෙල්ලගේ තාත්තා එක්ක එකතු වෙලා නඩුව දිනන්න හෙන ගේමක් ගහනවා. මේ පැත්තෙන් අපේ වීරයා ජේචානුත් රෑ දවල් නොබලා මහන්සි වෙලා සාක්ෂි එකතු කරනවා. දැන් ඉතින් මොන වගේ දෙයක් වෙයිද? නඩුව දිනයිද පරදීද? අද තමයි සෝයූන්ගේ තාත්තගේ ප්‍රශ්න කිරීමේ දවස. එදා හොන්ජූ දැක්ක හීනට අනුව නම් නඩුව පරදිනවා. ඒත් ජේචාන් දැක්ක හීනේ නඩුව දිනනවා. දැන් මේක මාරම ප්‍රශ්නයක්. මේ ගැන හොන්ජූ පොලිස් කොල්ලා හාන්වත් එකතු කරන් කල්පනා කරලා ජේචාන්ට උපදෙස් දෙනවා. ඒ දවසේ කට්ටිය ලෝය ඔෆිස් එකට ඇවිත් ඉන්න වෙලාවේ ජේචාන් හොඳට කල්පනා කරලා තීරණය කරලා එතන ඉන්න මිස්ටර් චෝයිට බාර දෙනවා ප්‍රශ්න කරන වැඩේ කරන්න. මේ ලෝය නම් හරිම සරල බේරෙන්න පුළුවන් ප්‍රශ්න තමයි අහන්නේ. වැඩේ හරියන්නේ නැති පාර ජේචාන් ඇවිත් හරස් ප්‍රශ්න අහන්න ගන්නවා. ඔන්න දැන් තමයි හැමෝටම කට උත්තර නැති වෙන්නේ. ජේචාන් අහන ප්‍රශ්නවලට පියානෝ කෙල්ලගේ තාත්තා හරිම අමාරුවෙන් තමයි උත්තර දෙන්නෙත්. ජේචාන් අහපු දේවල් එක්ක කෙල්ලගේ තාත්තා හිතුවේ එයාව බේරයි කියලා. ඒත් ජේචාන් මාර විදිහට කරුණු දක්වලා සැකකාරයව කොටු කරනවා. අන්තිමේදී ඒ නපුරු තාත්තට හිරේ යන්නත් සිද්ධ වෙනවා. සෝයූන්ටයි අම්මටයි යුක්තිය ඉෂ්ට වෙනවා. මේ ගැන දැනගත්තම එයාලා පුදුම විදිහට සතුටු වෙනවා. ඔන්න දැන් නඩුව දිනලා සතුට බෙදා ගන්න හොන්ජූ වෙනවා ජේචාන්ව හම්බ වෙන්න. කෙල්ල ටිකක් වෙලා ඉඳන් කොල්ලව තැනින් තැනට ගිහින් හොය ඉන්න අතරේ කොල්ලත් වෙනවා කෙල්ලව හොයන්. කොහොම හරි අන්තිමට මේ දෙන්න හම්බ වෙලා කතා කර කර පාරේ ඇවිදිනවා.
මෙහෙම ඉද්දි හොන්ජුට නෝට් වෙනවා ජේචාන් ඒප්‍රන් එකක් ඇඳන් ඉන්නවා. ඉතින් මේ ගැන කොල්ලට කිව්වට පස්සේ කොල්ලා ඒක ගලව ගන්න බැරුව දඟලනවා. ඊට පස්සේ කෙල්ල ගිහින් හරිම ආදරෙන් උදව් කරනවා. දැන් දෙන්නා ගෑවි නොගෑවි වගේ හරිම ළඟිනුයි ඉන්නේ. ටිකකින් ඇස් දෙක පියාගෙන හොන්ජු ලං වෙනවා කිස් එකක් දෙන්න. ඉතින් ජේචානුත් ලං වෙනවා වගේ ඉඳලා ටක් ගාලා ඔළුව උස්සලා ෂේප් වෙනවා. කෙල්ලටත් ඒ වෙලාවේ ලැජ්ජ හිතෙනවා. ඒත් ජේචාන් දන්නවා එයා ඒ වෙලාවේ කිස් එක දුන්නොත් අනාගතේ මොකක් හරි අවුලක් වෙන්න පුළුවන් කියලා. ඒ මොකද දන්නවද? එදා බස් එකේ නිදාගෙන ඉද්දි ජේචාන් හීනෙන් දැකලා තියෙන්නේ එයා හොන්ජුව කිස් කරනවා. කොහොමද කොල්ලගේ කපටි මොලේ? එයා දැනගෙනමයි කෙල්ලව මග හැරලා තියෙන්නේ. හීන දකින්න එකත් මරු වැඩක් නේද? මේ වගේ අනාගතේ වෙනස් කරන්න පුළුවන් නම්. හෙට කතාවේ මොකක් වෙයිද කියලා දැනගන්න ආසයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න.